welcome back to my YouTube channel. මේ ගොඩක් අය රික්වෙස්ට් කරලා තිබ්බා ෆිසික්ස් පාඩම් කළේ කොහොමද ෆිසික්ස් පාඩම් කරපු විදිහ ගැන වීඩියෝ එකක් කරන්න කියලා. ඉතින් ඇත්තටම සමහර අයට මම කමෙන්ට්ස් වල රිප්ලයි කරා මම ලබන සතියේ වීඩියෝ එක කරන්න ලබන සතියේ කරන්නම් කියලා. උනට කරගන්න ඕනේ නැහැ. මොකද මට කැට් එක්සෑම් එකක් තිබ්බා. ඒ හින්දා මේ දවස් ටික මට ඇත්තට වීඩියෝස් කරගන්න ඕනේ නැහැ. ඉතින් මට හිතුණා කරන පළවෙනි වීඩියෝ එක මේ ෆිසික්ස් ගැන කරලා දාන්න ඕනි කියලා. මම මුලින්ම මම කවුද කියලා ඉන්නම්. මම තුෂාරි සේනාධීර 4th year medical student කෙනෙක්. මම A-levels කළේ 2001 අර කොවිඩ් හින්දා පස්සට ගිය අවුරුද්ද තියෙනන්නේ ඒකේ. මගේ රිසර්ච් තමා 3 years තිබ්බා first year එකේ. මම ඔයාලට කියන්න ඕන ටික නෝට් ඩවුන් කරගත්තා. මොකද මට එකක් හරි මිස් වුණොත් අපරාධනේ. හරි. මුලින්ම මම කියන්න මට ෆිසික්ස් මොන වගේ සබ්ජෙක්ට් එකක්ද කියලා. මෙහෙමයි. දැන් අර කතාවක් තියෙනවානේ සාමාන්‍යයෙන් බයෝ කරන අය ෆිසික්ස් වලට ආස නැහැ. ෆිසික්ස් අමාරුයි. අර කෙමිස්ට්‍රි වලත් අර ගණන් හදන්න තිබ්බට කෙමිස්ට්‍රි වලත් පාඩම් කරන් තියෙන හින්දා ළමයි කෙමිස්ට්‍රි වලට ආසයි. බයෝ වලට කොහොමද ආසයි. පාඩම් කරන්න දේවල් විතරයි තියෙන්නේ. එහෙම අර බයෝ කරන අයගේ ඔළුවේ එකක් තියෙනවානේ. මැත්ස් කරන්න නැහැ. ඉතින් කොහොමද මැත්ස් වගේමයි ෆිසික්ස්. ඒ කියන්නේ වගේමයි කියන්නේ ගණන් හදන්නනේ තියෙන්නේ. ඒ වුණාට මට ෆිසික්ස් කියලා කියන්නේ ඇත්තටම මම ආසම සබ්ජෙක්ට් එක. ඒකට හේතුව තමයි හැබැයි මට ෆිසික්ස් බෑ. මට ෆිසික්ස් වලට ලකුණුත් අඩුයි. අර සබ්ජෙක්ට් තුන ගත්තොත් මට සාමාන්‍යයෙන් ලකුණු අඩුම සබ්ජෙක්ට් එක තමයි ෆිසික්ස් කියලා කියන්නේ. හැබැයි මගේ අර නිකන් කම්ෆර්ට් සෝන් එක වගේ තිබ්බේ ෆිසික්ස්. ඒකට හේතුව මම කියන්නම්. මම අර දැන් බයෝ කියන්නේ ගොඩක් පාඩම් කරන් තියෙන සබ්ජෙක්ට් එකක්. ඒක මට හරි ඔලුවට බරක්. කෙමිස්ට්‍රි ගණන් හදන්න තියෙනවා. හැබැයි කෙමිස්ට්‍රි කියලා කියන්නේ ටිකක් අර පාඩම් කරන් තියෙන සබ්ජෙක්ට් එකක්නේ. හැබැයි ෆිසික්ස් කියලා කියන්නේ පාඩම් කරන්න අඩුවෙන් තියෙන සබ්ජෙක්ට් එකක්. ගොඩක් දේවල් තේරුම් ගන්න තියෙන සබ්ජෙක්ට් එකක්. ගණන් වැඩියෙන් හදන්න තියෙන සබ්ජෙක්ට් එකක්. ඒ හින්දා මට අර දෙකට වඩා ටිකක් වෙනස් හින්දා මම ෆිසික්ස් වලට ටිකක් වැඩිපුර ආසයි. ඒ හින්දා මම අර ටයිම් ටේබල් එකක් හිමක් හදාගන්නට පාඩම් කරන්නේ ගොඩක් දවස් වලට. බයෝ උදේ දාලා තිබ්බොත් මම බයෝ සාමාන්‍යයෙන් දවසෙන් පාඩම් කරන්නේ නැහැ. බයෝ වරුවක් දාලා තිබ්බොත් ඊට හවස දාන්නේ මම ගොඩක් වෙලාට ෆිසික්ස්. ඒ මොකද තමයි මට අර පොඩක් අර ඔළුව නිදහස් කරගන්න ඕනේ සබ්ජෙක්ට් එක තමයි. ඔළුව නිදහස් කරගන්න ඕනේ වෙලාවට පාඩම් කරන්නත් ඕනේ. හැබැයි ඔළුව නිදහස් කරගන්න ඕනේ වෙලාවට මම පාඩම් කරන සබ්ජෙක්ට් එක තමයි ෆිසික්ස්. ඒකට ඔය වගේ එකක් තමයි මම ෆිසික්ස් වලට ඔළුවේ හදාගෙන තිබ්බේ. ඒකට ඒක ඇත්තටම හොඳ දෙයක්. මොකද ඔයාලා කියන්නේ ෆස්ට් එකේ කරන ළමින් නම් මේක ඔයාලට ඇත්තටම ගොඩාක් වටින ටිප් එකක්. ෆිසික්ස් කියන්නේ එපා කරපු සබ්ජෙක්ට් එකක් කරගන්න එපා. ෆිසික්ස් කියන්නේ ආසාවෙන් කරන සබ්ජෙක්ට් එකක් කරගන්න. ඔයාට අමාරු සබ්ජෙක්ට් හැම එකම මේ වගේ සබ්ජෙක්ට් එකක් කරගන්න. එතකොට ඔයාට ඒක කොච්චර අමාරු නම් ආසාවෙන් කරන්න හිතෙයි. මම දැන් ඔයාලට කියන්නම් මම ෆිසික්ස් වැඩ කරපු විදිහ ගැන. මම ඇත්තටම ෆිසික්ස් වැඩ කළේ ගොඩක්ම දැන් ෆිසික්ස් කියන්නේ ගණන් හදන්න තියෙන සබ්ජෙක්ට් එකක්නේ. මම ඒකේ තියරිත් ඔලුවට දාගත්තේ ගණන් හදමයි. මම සාමාන්‍යයෙන් අර නෝට් එක ටිකක් බලලා උඩින් පල්ලෙන් වගේ බලලා මම මේ ප්‍රශ්න ටික ඒ කියන්නේ ඕනි සමීකරණ ටිකක් ඔලුවේ තියාගෙන ඒ ප්‍රශ්න ඇප්ලයි කරලා තමයි ප්‍රශ්න වලට ඒවා ඇප්ලයි කරලා තමයි මම මේ ගාන තේරුම් ගත්තේ. දැන් හැබැයි සමහර අය කියනවා යාලා හොඳට තියරි එක ඔලුවට දාගෙන ප්‍රශ්න හදලා තමයි පුළුවන් කරගත්තේ කියලා. හැබැයි මම කළේ මම තියරි එක සාමාන්‍යයෙන් ඔලුවට දාගෙන මට ඇත්තටම තියරි එක 100%ක් එහෙම බැලුවට තේරුන්නේ නැහැ. ඒව අර ගණන් හදද්දී ඇප්ලයි කරද්දී තමයි මට තේරුනේ මේක මෙහෙම තමයි වෙන්නේ කියන එක මට තේරුනේ අර ගණන් හදාගෙන යද්දී. ඒ වගේම තමයි දැන් මම ඔය මුලින් ඉඳන් කරගෙන යද්දි මම පාඩමෙන් පාඩමට මතක ඇතුව ක්ලාසිෆයිඩ් MCQ ටික කළා. කියන්නේ අපි පේසුරු තියෙන්නේ. පේසුරු MCQ ටික කළා. ඒ වගේම ස්ට්‍රක්චර්ඩ් එසේස් ටික කළා ප්‍රැක්ටිකල් වලට අදාළව. අර ක්ලාසිෆයිඩ් MCQ කරන එක හරිම වැදගත්. මොකද අර සමහර essay points වල highlight වෙන්නේ නැති points අපේ MCQ වල අහනවා. ඉතින් ඔය ටික අපිට අල්ලගන්න පුළුවන් වෙන්නේ අපි අර MCQ ටික හොඳට කරලා ගියොත්. ඒ වගේම තමයි දැන් අපිට ක්ලාසස් වල ගණන් හදන්න වෙලාවක් දෙනවනේ. අන්න ඔය වෙලාවත් ඔයාලා මේ වෙන වැඩ කරන්නේ නැතුව කොහොම හරි ඒ ගාන හදන්න try කරන්න. මොකද ඒ කියන්නේ ඔයා ඒ වෙලේ ගාන හදන්න try කළොත් තමයි ඔයාලට උත්තරේ ගන්න බැරි වෙන්න පුළුවන්. ඒ කියන්නේ ගොඩක් වෙලාවට උත්තරේ ගන්න අමාරුයි ඉතින් ඒ වෙලාවේ.
ඒ වුණාට ඔයා ඒක අර හදන්න try කළොත් ඔයාට සර් ආයි ගාන හදද්දි සර් හරි මැඩම් හරි ගාන හදද්දි මේක මෙහෙම තමයි වෙන්නේ කියන එක හොඳට ඔළුවට යන්නේ. මේ ඔයා ඒ වෙලාවේ ගාන හදන්න try කළොත් මම ඔය දෙකම කරලා තියෙන හින්දායි කියන්නේ මේ මට ගොඩක් හොඳට ගාන ඔළුවට යන්නේ මම try කරලා තිබ්බොත්. එහෙම නැතුව මේ හිටියොත් එච්චරම අපිට ඒ ගණන් ටික ඔළුවට යන්නේ නැහැ. ඒ වගේම තමයි මේ classified MCQ විතරක් නෙමෙයි. අපේ තියෙනවා SCQ සමහර ඒවා classified කරලා. ඒ අර essay ප්‍රශ්නත් මේ classified කරපුවා තියෙනවා නම් ඒවා කරන එකත් මේ ඒවත් ඒකම කරගෙන යන එක ටියුට්ස් වලට අමතරව හරිම වැදගත් වෙනවා. මම ওই විදිහට තමයි මම අර කරගෙන යද්දි මුලින් ඉඳන් වැඩ ටික කරගෙන යද්දි හැම පාඩමටම පිළිවෙලට මේ වැඩ ටික කරගෙන ගියේ. මම දැන් ඔයාලට කියන්න යන්නේ ෆස්ට් එකේ මෙඩිසින් ඉන්ජිනියරින් යන අයගේ টොප් ටිප් එකක්. හරිද? ඉතින් ඇත්තටම මේ එයාලා ගොඩාක් try කරනවා ටිකක් කලින් සිලබස් එක ඉවර කරගන්න. දැන් මමත් එහෙම කළා. ෆිසික්ස් වලටයි කෙමිස්ට්‍රි වලටයි මම බයෝ වලටත් එහෙම කරන් try කළා. හැබැයි ඒක එච්චරම හොඳට කරගන්න බැරි වුණා. මම එහෙම කළේ මම ෆිසික්ස් වල ක්ලාස් ගිය සර්ම එයා නයිට් ක්ලාස් එකක් දාලා අපිට ටිකක් ඉක්මනට පාඩම් ටික කළා. ඒ වගේම තමයි අර අපිට කොවිඩ් කාලේ අපි ගොඩක් ගෙදර හිටියනේ. අනේ කාලේ Zoom classes දාලා අපිට ටිකක් ඉක්මනට සිලබස් එක ඉවර කරලා දුන්නා. ඒ වගේම තමයි ඔයාලටත් පුළුවන් එහෙම try කරලා බලන්න. එක්ක ඔයාලට group class එකක් දාගෙන එහෙම නැත්නම් individual class එකක් දාගෙන එහෙම නැත්නම් දැන් අර whole classes වල උනත් අර අවුරුද්දක් වැඩිමල් අයගේ class එකකට ගිහිල්ලා එහෙම ඔයාලට සිලබස් එක ටිකක් කලින් කරගන්න පුළුවන්. ඒක අත්‍යවශ්‍ය නෑ. දැන් මගේ සමහර යාළුවෝ ඉන්නවා එහෙම එයාලා කලින් සිලබස් ඉවර කරගත්තේ නැහැ. හැබැයි එයාලත් මෙඩිසින් ඉන්ජිනියරින් යන සිලෙක්ට් වුණා. ඉතින් ඒක අත්‍යවශ්‍ය නෑ. හැබැයි මම එහෙම කරපු හින්දා මට ඒක මාරම ඉෆෙක්ටිව් වුණා. සහ මට අර එක්සෑම් එක ලඟ වෙද්දි මට මාර විදිහට ඒක ඔළුවට මාර නිදහසක් දැනුණා. මොකද මා එක්ක හිටපු මගේ සමහර යාළුවෝ එක්සෑම් එකට මාසෙකට කලින්වත් සිලබස් ඉවර කරපු අය හිටියා. ඉතින් එහෙම වුණාම ටිකක් අර ඔළුවට කරදරයි. පේපර්ස් කරගන්නත් විදිහක් නැහැ. ඒ පාඩම් අපිට පුළුවන් බැරිද දන්නේ නැහැ. අන්තිමට යනකම් ඒ හින්දා ඒක ටිකක් අර කරදරයි. ඉතින් ඇත්තටම එහෙම ටිකක් කලින් සිලබස් එක ඉවර කරගන්න පුළුවන් නම් ඒක ඇත්තටම ලොකු වාසියක් වෙනවා අපිට අන්තිම වෙද්දී. මම කතා කරන්නේ මම පාස් පේපර්ස් කරපු විදිය ෆිසික්ස් වලට. මම පාස් පේපර්ස් කරපු විදිය ගැන වෙන වීඩියෝ එකක් channel එකේ අප්ලෝඩ් කරලා තියෙනවා. in detail ඒකේ කතා කරනවා මම කරපු විදිය. ඉතින් ඔයාලට කැමති නම් ඒක බලන්න පුළුවන්. මම කෙටියෙන් ඒකින්ද මේකෙදි කියන්නම් පාස් පේපර්ස් කරපු විදිය ගැන. මම ෆිසික්ස් පාස් පේපර්ස් ටික 4-5 පාරක්ම කළා. ඒ කියන්නේ ඒක කරගන්නත් මට ඇත්තට මෙච්චර රවුන්ඩ්ස් ගානක් මට කරගන්න පුළුවන් වුණේ මම අර ටිකක් කලින් සිලබස් එක ඉවර කරගත්ත හින්දා. ඉතින් මම පාස් පේපර්ස් කළේ දැන් හිතන්නකෝ මම ටිකක් අවුරුද්දකට කලින් වගේ ඉඳන් පාස් පේපර්ස් කරන්න පටන් ගත්තා. ඒ පාස් පේපර්ස් කරද්දී අවුරුද්දකට කලින් සිලබස් ඉවර නැහැනේ. එතකොට මම කළේ ඒ වෙනකම් කරලා තිබ්බ MCQ ටික ව්‍යුහගත රචනා ටික ඊට පස්සේ රචනා ප්‍රශ්න ටික ඒ වෙනකම් කරලා තිබ්බ ටික මම කරගෙන ගියා. එතකොට අර සාමාන්‍යයෙන් හරිම පොඩි ප්‍රමාණයක් වගේ තමයි මම හිතන්නේ කරගන්න බැරි වුණේ. ඒ ටික තියලා එහෙම අවුරුද්දෙන් අවුරුද්ද කරගෙන ගියා. ඒකම මම විවරණයක් ලිව්වා ඒ හැම පේපර් එකකටම. ඉතින් ෆස්ට් රවුන්ඩ් එකේ මම විවරණේ ලියලා ඊට පස්සේ ඒ විවරණේටමයි මම සෙකන්ඩ් රවුන්ඩ් එකේ ඒ පේපර් එක කරද්දි ආයි ඇඩ් කරගන්න ඕනි දේවල් ඇඩ් කරගත්තේ. හැබැයි මම පේපර් එකයි වෙනම කළා. සාමාන්‍යයෙන් මම කළේ අවුරුදු 2000 ඉඳන් අවුරුදු 20ක වගේ පේපර්ස් ටික තමයි කළේ. ඉතින් ඇත්තටම මේ අර සමහර අය කියන්නේ මම කොච්චර පාඩම් කළත් මට පේපර් එකකට උත්තර ලියා ගන්න බෑ. එහෙම නැත්නම් මම කොච්චර කළත් මට ලියා ගන්න බෑ. මට ලකුණු එන්නේ නැහැ කියලා කියන්නේ අපිට පාස් පේපර්ස් කළා ඇත්තටම ප්‍රැක්ටිස් එක නැති වුණා. ගොඩක් වෙලාවට අපිට ඒ කියන්නේ අපි කොච්චර ප්‍රශ්න කළත් පාස් පේපර් සිස්ටම් එකට අපි පුරුදු වෙලා ඉන්න එක හරිම වටිනවා. මොකද අපිට එන්නේ ඉතින් ඒ විදිහට ස්ටෑන්ඩඩ් පේපර් එකක් නේ. ඒ විදිහේ පේපර් එකක් තමයි එන්නේ. එතකොට ඒ වගේ පේපර් එකකට ප්‍රැක්ටිස් වෙන්න තියෙන හොඳම විදිහ තමයි පාස් පේපර්ස් ටික හොඳට දෙතුන් පාරක් හරි ඊටත් වඩා පුළුවන් නම් ඉතින් ඇත්තටම හොඳයි කරලා ඒවට ප්‍රැක්ටිස් වෙන එක. ඒ වගේම තමයි මේ ඔයාලා මේ පාස් පේපර්ස් ටික නිකම්ම කළාට වැඩකුත් නැහැ. ඒක කරද්දී ඔයාලා බලන්න ඕනි. ඒක ඔයාටම මේක මාක් කරගන්න වෙන්නේ. ඔයාම මාක් කරලා බලන්න ඕනි. ඔයාට වැරදුනේ මොනවද? ඒකම පුළුවන් නම් ඔයා කලින් පේපර් එකත් එක්ක
පොඩ්ඩක් කම්පෙයාර් කරලා බලන්න. ඒ පේපර් එකට වඩා ඔයාගේ ඉම්ප්‍රූව්මන්ට් එකක් තියනවාද? ඒ පේපර් එකට වඩා ඔයා ඊට පස්සේ අර ඔයාට ඒ පේපර් එකේ වැරදිච්ච දේවල් මේ පේපර් එකෙත් වැරදිලා තියනවාද? ඔයාට ඒ කියන්නේ අර ඔයාට තිබ්බ වැරදි හදාගන්න එක අනිවාර්යයෙන්ම පාස් පේපර් එකක් කරලා ඉවර වෙද්දී කරන්න ඕනේ. ඒ වැරද්ද තව පේපර් එකකට ඉස්සරහට ගෙනියන්න නැති වෙන්න ඒක හදාගන්න පුළුවන් උපරිමයෙන් try කරන්න. ඒකෙන් තමයි ඔයාලට papers ලියලා practice එක එන්නේ. past papers ටිකත් එක්කම මම ඔයාලට කියන්නම් මම physics වලට පාවිච්චි කරපු පොත් මොනවද කියලා. mainly ඉතින් අපි past papers book එක පාවිච්චි කරනවානේ. ඒ වගේම තමයි පේසුරු MCQ ටික, ඊට පස්සේ structured essays ටික, පේසුරු classified ටික, ඒ වගේම තමයි processor ගේ විවරණ පොත් ටික. ඔය ටික තමයි මට නම් A-level ඇතුළේ තිබ්බ වටිනම පොත් ටික, රෝසස්ගේ විවරණ පොත් ටික. ඔයාලා පාස් පේපර්ස් කරද්දී අනිවාර්යෙන්ම මේ ප්‍රශ්නට අදාළ රෝසස්ගේ විවරණේ කියවන්න. එකපාරක් නෙමෙයි ඔයාලා පාස් පේපර්ස් කරන්න කොච්චරද ඒ ගානේ ඒ රෝසස්ගේ පොත් ටික කියවන්න. ඒ කියන්නේ ඒ ටික මාර වටිනවා. ඒ කියන්නේ ඔයාලට හිතන්නේවත් නැති විදිහට සමහර වෙලාවට සර් මේ ප්‍රශ්න එක්ස්ප්ලেইন කරලා දීලා තියෙනවා. ඒක බලලා ඊට පස්සේ ඔයාගෙම වෙනම විවරණයක් ලියාගන්න. ඒ විවරණය අන්තිම වෙනකල්ම කන්ටිනියු කරන්න. ඊට පස්සේ එක්සෑම් එකට මාස 2-3ක් තියලා එහෙම නැත්නම් එක්සෑම් එකට මාසයක් තියලා ඔයා අන්තිමට ඒක නිකන් නෝට් එකක් වගේ හදාගෙන තියාගන්න. ඒක පුදුම විදිහට ඉෆෙක්ටිව්. ඒ කියන්නේ ඒක මම කරපු දෙයක්. එක්සෑම් එකට ඔයාට හොඳ නෝට් එකක් තියෙනවා. කියන්නේ ඔයාම හදාගත්ත නෝට් එක කවුරුත් කියලා නෙමෙයි, කාගේවත් සර් කෙනෙක් එකක් නෙමෙයි. ඒ විවරණ ටික ඔයාට මාරම වටීවි. ඔයාට ඒකේ තියෙන ඔයාට බැරි දේවල් ඔයාට පුළුවන් විදිහට ඔයා ලියාගෙන, ඔයාට තේරෙන විදිහට ලියාගෙන ඔයා හදාගත්ත නෝට් එකක් වගේ වෙනවා. අන්තිමට ඒ විවරණ ටික ඒ ටික එකතු කරලා තියාගන්න. ඒ ටික එක්සෑම් එකට කලින් සතිය හරි මාසේ හරි ඒ ටික බලන්න. ඔයාට එතකොට ඔයාගේම වැරදි ටික ඔයාට මේ ස්පෙસિෆිකලි ඔයා ලියාගත්ත ටික තමයි ඒක තියෙන්නේ. ඊට පස්සේ ප්‍රැක්ටිකල්ස්. අපි ඉතින් කොවිඩ් බෑච් එකනේ අපිට ඉතින් ඉස්කෝලේ යන්න ඕනේ නැහැ හරියට. ඒ කියන්නේ මේ මම සාමාන්‍යයෙන් මේ මොන දවසේ ඉස්කෝලේ ගියත් මම අනිවාර්යයෙන්ම ප්‍රැක්ටිකල්ස් තියෙන දවස්වල ඉස්කෝලේ යනවා. හැබැයි එහෙම වුණත් අපිට කොවිඩ් හින්දා අර මේ ලොක්ඩවුන් සීසන් එකක් ආවනේ. එතකොට අපිට ඉස්කෝලේ තිබ්බේ නැහැනේ. එතකොට අපිට ප්‍රැක්ටිකල්ස් එහෙම ටිකක් අර පාඩම ප්‍රැක්ටිකල්ස් ටික අපිට කරගන්න ඕනේ නැහැ. ඒ වුණාට ඔයාලට එහෙම නැහැ. ඔයාලට ඉස්කෝලේ තියෙනවා. ඒ වගේම තමයි හැම ඉස්කෝලේකම වගේ. ඔය ප්‍රැක්ටිකල්ස් ටික මිස් කරන්නේ නැහැ. ඒ හින්දා අනිවාර්යයෙන්ම ප්‍රැක්ටිකල්ස් ටික කරන්න. ඒ ගොඩක් වෙලාවට ඒ ප්‍රැක්ටිකල්ස් එකම ඒ සර්ලා මේ මැඩම්ලා අර හොඳට ඒකෙන් අහන්න පුළුවන් ස්ට්‍රක්චර්ඩ් එසේ ප්‍රශ්නත් ඔයාලට කියනවා. ඉතින් එන්නේ පොයින්ට්ස් කොයි වෙලේවත් මිස් කරගන්න එපා. ඒ වගේම තමයි පේසර් වල තියෙනවා වෙනම ව්‍යුහගත රචනා ක්ලාසිෆයිඩ් පොතක්. ඒ පොත අරගෙන කරන්න. මොකද ඔයාලට ස්ට්‍රක්චර්ඩ් එසේ එහෙම නැත්නම් ව්‍යුහගත රචනා කියලා කියන්නේ ලකුණු ගන්න හරියම ලේසි තැනක්. මොකද ඔය ප්‍රැක්ටිකල්ස් අපිට තියෙන එකම ගානනේ. ඔය ප්‍රැක්ටිකල්ස් ටිකෙන් තමයි ඉතින් ඔය ස්ට්‍රක්චර්ඩ් එසේස් ටික හැම අවුරුද්දෙම අහන්නේ. ඒ වගේම තමයි ඔතනින් අහන ගොඩක් ප්‍රශ්න හැම ප්‍රශ්නයක්ම කියන්න බෑ. ගොඩක් ප්‍රශ්න කලින් අවුරුද්දක තිබ්බ ප්‍රශ්න. හරි ඊළඟට අපි බලමු ටර්ම් ටෙස්ට් ගැන. දැන් ඇත්තටම අපි මේ ටර්ම් ටෙස්ට් ලියන්න ඕනද? අපි ක්ලාස් වලත් පේපර්ස් කරනවා. අපි තනියමත් පාස් පේපර්ස් කරනවා. ඉතින් අපි ටර්ම් ටෙස්ට් ඇත්තටම ලියන්න ඕනිද? ටර්ම් ටෙස්ට් ඇත්තටම අනිවාර්යයෙන්ම ලියන්න ඕනි. මම මේක මගේ කෙමිස්ට්‍රි වීඩියෝ එකේත් ඔයාලට කිව්වා. ටර්ම් ටෙස්ට් කියලා කියන්නේ අපිට තියෙන මාරම ඇඩ්වාන්ටේජ් එකක්. හරිද? ඒක තියෙන්නේ ෆස්ට් ෂයි ළමෙක්ට විතරයි. ඒක සෙකන්ඩ් ෂයි තර්ඩ් ෂයි අයට නැහැ. ඉතින් ෆස්ට් ෂයි ළමෙක් විදිහට ඔයාලට ටර්ම් ටෙස්ට් එකක් ලියන්න chance එකක් එනවා නම් ඒක අනිවාර්යයෙන්ම ලියන්න. මොකද අපිට ඒකේ ওই ලකුණුවත් එහෙම නැත්නම් ඒ මුකුත් නෙමෙයි අපිට වැදගත් වෙන්නේ අපිට එක්ස්පීරියන්ස් එක. අපි කොහොමද ඒ කියන්නේ ඒ ප්‍රෙෂර් එක එතනදී අපි පේපර් එක අතට ගත්තාම එන මෙන්ටැලිටි එක ටර්ම් ටෙස්ට් එකේ තමයි අපිට හරියටම හම්බ වෙන්නේ. ඔයා කොච්චර වැඩි කළත් අන්තිමට එක්සෑම් එක ලියන දවසේ ඔයා ගොඩක් බය වුණා. ඔයාට මේ පේපර් ඔයා කොච්චර වැඩි කළත් ඒක වැඩක් නැති වෙනවනේ. ඉතින් අන්න ඒක ඔයාට නවත්ත ගන්න තියෙන හොඳම විදිය තමයි ඊට පස්සේ මම කියන්න මම ටර්ම් ටෙස්ට් වලට මහන්සි වෙච්ච විදිය. මම වැඩ කරපු විදිය. ටර්ම් ටෙස්ට් එකකදී මම අනිවාර්යෙන්ම ඒ වෙනකම් කරලා තිබ්බ පාඩම් ටිකට අදාළව පේසුරු ටික කළා. ඒ වගේම ස්ට්‍රක්චර්ඩ් එසෙස් ටික කළා. අපි හිතමු
ෆස්ට් ටර්ම් ටෙස්ට් එක කියලා ෆස්ට් ටර්ම් ටෙස්ට් එක ගැන ඇත්තටම ලොකුවට මේ MCQ එහෙම කියන්නේ අපිට හොයාගෙන කරන්න නැහැ. අපිට තියෙන්නේ මාන පාඩමයි යාන්ත්‍රික විද්‍යාව පාඩමේ කොටසකුයිනේ. ඊට පස්සේ ස්ට්‍රක්චර්ඩ් එසේස් આવොත් එහෙම ඔය යාන්ත්‍රික විද්‍යාවේ තියෙන ස්ට්‍රක්චර්ඩ් එසේස් එහෙම නැත්නම් මාන පාඩමේ ටිකක් නෙන්නේ. එතකොට ඔය ටික මම කළා. ඊට අමතරව මම කරපු දෙයක් තමයි මම ෆස්ට් ටර්ම් එකේ නම් ෆස්ට් ටර්ම් පේපර්ස් ටිකක් හොයාගත්තා. වෙන ඉස්කෝලවල වලින්. ඔය දැන් තියෙන ටෙලිග්‍රෑම් channels වලින් තමයි මම ඒ කාලෙත් හොයාගත්තේ. දැනුත් අනිවාර්යයෙන්ම දානවා. ඉතින් මම දැකලා තියෙනවා දානවා. ඉතින් ඒ channels වලින් ඔයාලට මේ papers හොයාගන්න පුළුවන්. ඉතින් ඔයාලට කොච්චර ඔයාලා term test වලට prepare වෙලා නැහැ කියලා හිතෙනවා නම් අන්න ඒ වගේ pass papers ටිකක් හොඳට බලලා ගියත් ඔයාලට හොඳ ලකුණක් ගන්න පුළුවන්. හරි. ඊට පස්සේ මම කියන්නම් classes තෝරගත්ත විදිහ මම මුලින් ගොඩාක් ක්ලාස් වලට ගියා. මම ගොඩාක් ක්ලාස් එක්ස්පෙරිමන්ට් කළා. මම රත්නපුරේනේ මම හැලියගොඩ. මම ගොඩාක් ක්ලාසස් වලට ගියේ රත්නපුරේ. එතකොට මම රත්නපුරේ ගොඩාක් ක්ලාසස් try කරා. ඒ කියන්නේ ඒක මට සාපේක්ෂව මම try කළේ. මට හොඳ ක්ලාසස් දෙකක් මම අන්තිමට තෝරගත්තා. ওই ක්ලාස් දෙකට තමයි මම මුලින් ඉඳන් අග වෙනකම්ම ගියේ. මම ඇත්තටම මම හිතන්නේ ඔය අවුරුදු ගාන ඇතුළත මම කිසිම ක්ලාස් එකක් කට් කළේ නැහැ. එකක් දෙකක් මම හිතන්නේ කට් වෙන්නේ නැති. මට මතක විදිහට මම කට් කළේ නැහැ. මම මුලින් නම් පටන් ගත්ත දවසේ ඉඳන් අන්තිම දවස් වෙනකන් හැමදාම ක්ලාස් ගියා. අර මුලදීම හොඳ කමන්ට ගැලපෙන ක්ලාස් එකක් තෝරගෙන ඒක දිගටම යන්න. මැදින් ක්ලාස් නම් කට් කරන්න එපා. ඒ කියන්නේ ෆිසික්ස් වගේ සබ්ජෙක්ට් එකක එහෙම ක්ලාසස් කට් වුණොත් ඔයාලට සබ්ජෙක්ට් එක මිස් වුණොත් ඒක අල්ලගන්න හරිම අමාරුයි. ඒ කියන්නේ අනිත් එක තමයි ෆිසික්ස් වල තියෙන පාඩම් ලොකුයිනේ. ඔය පාඩමක් සාමාන්‍යයෙන් මාසයක් දෙකක් සාමාන්‍යයෙන් දෙකටත් වැඩියෙන් සමහර වෙලාවට අත්දෙනවා. ඉතින් ඔය වගේ වෙලාවක ඔයාට සමහර විෂය කරුණු මිස් වුණොත් එහෙම ඕවා අල්ලගන්න හරිම අමාරුයි. ඒ හින්දා ඔයාලා මොන ක්ලාස් එකට ගියත් මොනිටන් අග වෙනකම්ම ක්ලාස් එකට දිගටම යන්න. මොකද මේ අර මැදින් මිස් වුණොත් ඒක ඔයාට හරිම අවාසියක් වෙනවා. ඔයාට සමහර දේවල් තේරෙන්නේ නැහැ. ඒ වගේම තමයි අර ඔයා ඊට පස්සේ ක්ලාස් එකට ගියා අර කලින් සතිවල දේවල් හින්දා ඔයාට මේ සතියේ දේවලුත් මිස් වෙනවා. ඒක ඉතින් හරිම අපරාධයක් නේ. හින්දා මේ ක්ලාස් එකක් බැරි වෙලා හරි මිස් වුණොත් කාගෙන් හරි අහලා එහෙම නැත්නම් මොකක් හරි වීඩියෝ එකක් බලලා ඒ සතියේ කරපු ටික හොඳටම පුළුවන් කරගෙන යන්න. හරි. මම දැන් කියන්නම් මම අන්තිම මාස දෙක තුන එහෙම නැත්නම් අන්තිම මාස ටික මැනේජ් කරගත්ත විදිහ. මම අන්තිම මාස ටික වැඩ කරද්දී මම වෙනම ටයිම් ටේබල් එකක් ඒ මාස ටිකට හදාගත්තා. ඒකේ මම කෙටියෙන් කියන්න ටයිම් ටේබල් එක හදාගත්තේ කොහොමද කියලා. මම ඒ අන්තිම මාස ටිකේ නම් ගොඩක්ම දැන්නේ මේ පාස් පේපර්ස් සහ මේ ගොඩක් ඔය ඉස්කෝලවල පේපර්ස්, ප්‍රොවින්ෂල් පේපර්ස් අන්න ඒ වගේ දේවල් ටිකක් තමයි මම අන්තිම මාස දෙක තුනේ ටයිම් ටේබල් එක හදාදී දැම්මේ. ඒකම බයෝ වල, ෆිසික්ස් වල, කෙමිස්ට්‍රි වල ඒ සබ්ජෙක්ට් තුනේම ආයිමත් තියරි මතක් කරගන්න පොඩි වෙලාවල් දැම්මා. ෆිසික්ස් වල නම් මම තියරි මතක් කරගන්නවා කියලා කළේ මේ ආයිමත් පාස් පේපර්ස් ටික ඊට පස්සේ ක්ලාසිෆයිඩ් ටික, ක්ලාසිෆයිඩ් MCQ ටික ආයෙයි කරපු එක. ඉතින් මම ෆිසික්ස් ගත්තාම ෆිසික්ස් පාස් පේපර්ස් දෙකක් ඒ සතියේ ඒ කියන්නේ අන්තිම මාස දෙකේ සතියක් ඇතුළත කළා. ඒ වගේම තව මොකක් හරි ඉස්කෝලේක පේපර් එකක්, ප්‍රොවින්ෂල් පේපර් එකක්, කොම් ෆිසික්ස් පේපර්ස් 4ක් විතර කෙරෙන විදිහට මේ අන්තිම සති ටික මම මැනේජ් කරගත්තා. ඒ වගේම තමයි ඔයාලට තව චූටි දෙයක් කියන්න ඕනේ. දැන් මට ගොඩක් එන මැසේජ් එකක්, කමෙන්ට් එකක් තමයි අනේ මම ගොඩක් වැඩ කරනවා. මම හරියට මහන්සි වෙනවා. හැබැයි මට ක්ලාස් පේපර්ස් වල එහෙම නැත්නම් ටර්ම් ටෙස්ට් පේපර්ස් වල ලකුණු නැහැ. මට 30 ගණන්, 40 ගණන් මට ඒ කියන්නේ හරිම අවුල් එක. මොකද මම වැඩ කරලා තමයි මට ලකුණු නැත්තේ. ඉතින් ඔකට මම මගේ එක්ස්පීරියන්ස් එකක් කියන්නම්. මට ලාස්ට් ටර්ම් එකේ කියන්නේ අපිට ටර්ම් ටෙස්ට් දෙකයි තිබ්බේ ඉස්කෝලේ. ඔගේ ලාස්ට් ටර්ම් එකේ මම හරි ආසාවෙන් කියන්නේ මම හරිම උනන්දුවෙන් ලියන්න ගියේ. එහෙම ගිහිල්ලා මට ෆිසික්ස් වලට තිබ්බේ ලකුණු 43යි. ඒක ඇත්තටම ටිකක් අමාරු පේපර් එකක්. ඒ වුණාට ඒ කියන්නේ A-level papers උත් ඉතින් අමාරු වෙන්න පුළුවන් නේ. ලාස්ට් ටර්ම් එකේ ලකුණු ආවට පස්සේ ඇත්තටම මට ලොකු කාලයක් තිබ්බේ නැහැ ලකුණු හදාගන්න. හරිද? සාමාන්‍යයෙන් මාස දෙක තුනක් වගේ තමයි තිබ්බේ. හැබැයි අර පස්සේ කොවිඩ් හින්දා ටික කල් ගිය හින්දා ටිකක් කාලයක් ආවා. හැබැයි මම අර හිතුවේ නෑ මට එච්චර කාලයක් තියෙයි කියලා. ඉතින් මම කරපු දේ තමයි
දැන් ලොකු කාලයක් නැහැනේ මට ආයේ මුල ඉඳන් සිලබස් එක බලාගෙන යන්න මට එහෙම කාලයක් තිබ්බේ නැහැ. ඉතින් මං කරපු දේ තමයි දැන් අර ක්ලාස් වල දීපු ටියුට්ස් ටික එහෙම අරගෙන ඒක පාඩමෙන් පාඩමෙන් තියෙන්නේ. පාඩමත් ආයේ ටික ටික බල ඒ ටියුට්ස් ටික කරන්න ගත්තා. ඒක මම ක්ලාසිෆයිඩ් ටික MCQ ටික කරා. ඉතින් ඇත්තටම මේ දැන් කාට හරි හිතන්න පුළුවන් දැන් මම පාස් පේපර්ස් උත් කරලා තියෙන්නේ. ඉතින් ඇයි ආයේ ක්ලාසිෆයිඩ් කරන්න කියලා. ඒකට හේතුව තමයි දැන් ක්ලාසිෆයිඩ් එක තියෙන්නේ අපේ එකම පාඩමේ MCQ ටික එක දිගටනේ. එතකොට ඔය MCQ ටික එක එක විදිහයි. ඒ කියන්නේ එකම MCQ නෙමෙයි එක එක විදිහට හිතන්න තියෙනවා. හැබැයි එකම පාඩමේ එකම එක එක සමීකරණ. ඉතින් ඔය ටික එක දිගට කරගෙන යද්දී ඔයාට සමහර වෙලාවට මිස් වෙච්ච පොයින්ට්ස් එහෙම නැත්නම් අමතක වෙච්ච පොයින්ට්ස් ආයෙ මතක් කරගන්න හොඳ chance එකක්. ඒ වගේම තමයි සමහර පේපර්ස් වල දැන් පාස් පේපර්ස් එහෙම වුණාත් අර සමහර අර එකම ප්‍රශ්නය ආයෙ සමහර එකම ප්‍රශ්නය රිපීට් වෙන වෙලාවල් තියෙනවානේ. එතකොට අපේ ඔළුව යන්නේ මේ සමහරලාට මේ අර කොමන් ප්‍රශ්න වලට විතරයි. එතකොට අර ඒ උනාට ප්‍රශ්න අහන්න පුළුවන් අමාරු වගේ කොටස් අපිට අමතක වෙලා තියෙන්න පුළුවන්. එතකොට මේකෙන් ඔයාලට පුළුවන් ඒ දේවල් ආයෙ මතක් කරගන්න. එතකොට MCQ විතර නෙමෙයි ඔයාලා මතක ඇතුව අර ක්ලාසස් වල දීලා තියෙන ටියුට්ස් ටිකක් බලන්න. මොකද ඒකෙන් සෑහෙන දෙයක් ඔයාලට මතක් කරගන්න පුළුවන්. ඒ අර සමහරලාට ඔයාලට වැඩ කරලා ලකුණු අඩුයි වගේ වෙන්නේ සමහර අර පොයින්ට්ස් ඔයාලට අමතක වෙලා තියෙන හින්දා වෙන්න පුළුවන්. ඒ හින්දා ඔයාලා මේ අවුරුද්ද එක්සෑම් ලියන ළමෙක් නම් ඔයාලට මේක මාර ඉෆෙක්ටිව් දෙයක් වේවි. ඒ විදිහට ආයි මුලින් ඉඳන් පාඩම් ටිකේ ප්‍රශ්න ටික චුට්ට ආයි බලාගෙන යන්න පුළුවන්. හරි. ඉතින් මම හිතනවා මේ වීඩියෝ එකෙන් ඇත්තටම ඔයාලට මොකක් හරි ප්‍රයෝජනයක් වැදගත් දෙයක් ගන්න ඇති කියලා. ඒ වගේම තමයි ඔයාලට ඉස්සරහට කරන්න ඕනි වීඩියෝස් මොනවද කියලා කමෙන්ට් එකක් දාන්න. ඒ වගේම තමයි මේ වීඩියෝ එක ගැනත් කමෙන්ට් එකක් දාන්න. ඉතින් ඔයාලගේ කමෙන්ට්ස් හරිම ෂෝක් මං හරිම ආසයි ඒවට. ඉතින් thanks for watching. Bye.